අද ඔයාලා දකින්න ඇති ගාල්ල මහනගර සභා රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් දකින්න ලැබුණ වෙන කවුරුත් නෙමෙයි සුපුරුදු විදිහටම විපක්ෂ සමාජිකයන් තමයි ඒ වගේ කලහකාරී විදිහට හැසිරුනේ. මොකද ඔයාලට මතක ඇති පහුගිය පාලන කාලේ පාර්ලිමේන්තුවේ උණ සිද්ධි 2018 නොවැම්බර් 16 පුටු වලින් පොත් වලින් ගහගත්තු ප්‍රසන්න වගේ අය මිරිස් කුඩු වලින් දමලා ගහපු කතානායකගේ ආසනයට වතුර පවා දාපු දවසක්. එදා පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ අද මේ විපක්ෂයේ විදිහට ඉන්න ජනතා මුදල් විනාශ කරපු හොරුන් මිනිමරුවන් කුඩු ජාවාරම් කරුවන් විදිහට චෝදනා ලැබපු අය. හැබැයි ඔවුන් එහෙම පත් කරපු මිනිස්සුම නැවත තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුව ක්ලීන් කරලා අලුත් පිරිසකට ඒ බලය ලබා දුන්නා. අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මිනිස්සු තමන්ගේ කතරය පාවිච්චි කරා. ඒ අවසන් කරපු දේශපාලන සංස්කෘතිය තමයි මේ ආයේ අද ගාල්ලෙන් ඉස්මතු වෙන්නේ. මේ වීඩියෝ එකෙන් පේනවා ඒ වෙලාවේ කොච්චර පහත් විදිහටද විපක්ෂයේ മന്ത്രിවරු හැසිරුණේ කියලා. මුලින්ම වතුර බෝතලයක් අරන් එතන ඉන්න නිලධාරීන්ට වතුර වීසි කරන්නේ පොහොට්ටුවේ മന്ത്രി නිමාලි චම්පිකා කියන කාන්තාව. මේ ෆොටෝස් වලින් දකින්න ලැබෙන්නේත් ඒ කාන්තාව. ඊට පස්සේ මේ වීඩියෝ එකේ පේන විදිහට කාන්තාවක් කියලා හිතන්නේ නැතුව ඒ නිලධාරිනියගේ මුණටම වතුර එල්ල කරන්නේ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම් නාගරික මන්ත්‍රී ප්‍රභාත් සෙනවිරත්න. පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මොහොමඩ් යසීර් සහ එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත කියන පුද්ගලයන් තමයි මේ විදිහට වතුර ගහලා කලහකාරී විදිහට හැසිරෙන්නේ. ඔයාලා දකින්න නැති එතන ඒ නිලධාරිනියන්ට ඕන් කාන්තාවන් කියලා හිතන්නේ නැතුව තමයි ප්‍රහාර එල්ල කරන්නේ. මුලින් නිලධාරිනියන් දෙන්නෙක් ඒ තර්ජන නිසා එතනින් ඉවත් වෙනවා. පස්සේ ඉතුරුන ඒ තරුණ නිලධාරිනිය ඒ ප්‍රහාර නිසා එතනදී ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ නගර සභාවේ තිබුණ අයවැය ඡන්ද විමසීමේදී බහුතර බලයක් මාලිමාව විදිහට ආණ්ඩු පක්ෂය ලබාගෙන තිනවා. පස්සේ තමයි ඔවුන් මේ විදිහට සභාවේ උණුසුම් තත්වයක් ඇති කරලා කලහකාරී විදිහට හැසිරලා තියෙන්නේ. ඇත්තටම දැන් විපක්ෂයේ ඉන්නේ Tamanට නැති වුණේ බලය ලබා ගන්න වියරුවෙන්. නගර සභාවල බලයත් ගිලිහෙද්දී එයාලා හිතනවා මේ වගේ බලෙන් කලහකාරීව නැති වුණ බලය ලබා ගන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම වෙන්නේ තවත් පිරිහීමක් විතරයි. ඒ වගේම ආණ්ඩුවක් දැනගන්න ඕන මොවුන්ගේ මේ හැසිරීම පාලනය කරන්න වගේම අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මිනිස්සු ඔවුන්ට බලය ලබා දුන්නේ තවදුරටත් ඒ මිරිස් කුඩු සංස්කෘතිය කන්ටිනියු කරගෙන යන්න නෙමෙයි.